එක අංශුවකට එකවර තැන් දෙකක ඉන්න පුළුවන් කියලා ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් කියවෙන කතාව ඇත්තක්ද? අපි බලමු. මේ වීඩියෝ එකෙන් මම මුලින්ම briefly කියාගෙන යනවා wave particle duality, wave function සහ superposition කියන concepts තුන ගැන. ඉතින් මේ ගැන deep explanation එකක් ඕන කෙනෙක්ට ඒ ගැන ඕන තරම් resources තියෙනවා search කරලා හොයාගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකක් ඕන නම් comment එකක් දාන්නත් තියෙනවා. මේ වගේ පටු දිගට හිඩැස් දෙකක් තියෙන බාධකයක් කරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න සැලැස්සුවොත් අපි බලාපොරොත්තු වෙන විදියට අවසන් තිරය මත ඉලෙක්ට්‍රෝන පතිත වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට දකින්න ලැබෙන්නේ තරංගයක් එහෙම නැත්නම් වේව් එකක් මේ තුලින් ගමන් කරොත් දකින්න ලැබෙන විදිය outcome එකක්. හරියට එක් ඉලෙක්ට්‍රෝනයක් මේ හිඩැස් දෙකම තුලින් ගමන් කරා වගේ. හැබැයි අපි මොන හිඩැසින්ද මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරේ කියලා ඩිටෙක්ට් කරන්න try කරොත් ඉලෙක්ට්‍රෝනය එක හිඩැසක් තෝරගන්නවා. වේව් බිහේවියර් එක නැති වෙලා යනවා. මේ පරීක්ෂණයට කියන්නේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියලා. මෙහිදී ඇතිවන අංශුවල බිහේවියර් එක අපි හඳුන්වන්නේ වේව් පාටිකල් ඩුවලිටි කියලා. අංශු වලට පදාර්ථමය ගුණ වගේම තරංගමය ගුණත් පවතිනවා. ඉතින් මේ තරංගමය ගුණයන් කියලා කියන්නේ අංශුවකට එකම මොහොතේ possible state ගොඩක ඉන්න පුළුවන් කියන එකට සාක්ෂියක්. මේ possible state වල පැවතීමේ probabilities සහ ඒ වගේ මේ හැම possible state එකක් ගැනම ඒ අංශුවේ wave function එක මගින් පැහැදිලි කරගන්න පුළුවන්. මේ විදිහට possible state කීපයක එකම මොහොතේ පවතිනට අපි කියනවා superposition එක පවතිනවා කියලා. ඉතින් මේ superposition එහෙම නැත්නම් එකම මොහොතේ multiple possible states වල පැවතීම අංශුවක physical location එකට විතරක් සීමා වන දෙයක් නෙවෙයි. ඉලෙක්ට්‍රෝනයක spin direction එක ගමු. possible state spin up, spin down. ඒ කියන්නේ අපි නිරීක්ෂණය කරනකම් මෙයාගේ spin direction එක spin up, spin down කියන possible state දෙකේම පවතිනවා. අපි නිරීක්ෂණය කරන මොහොතේ තමයි ඉලෙක්ට්‍රෝනයට එක ස්පෙસિෆික් ස්පින් ඩිරෙක්ෂන් එකක් තීරණය වෙන්නේ. කෙනෙක්ට අහන්න පුළුවන් ඉතින් අපි කොහොමද නිරීක්ෂණය කරනකම් ස්පින් ඩිරෙක්ෂන් එක දන්නේ නැහනේ. ඉතින් කලින් ඉඳන්ම එක ස්පින් ඩිරෙක්ෂන් එකක් පැවතුනා වෙන්න බැරිද කියලා. එතනදී මට ඔයාලට කියන්න වෙනවා ක්වොන්ටම් ලෝකයේ තවත් weird concept එකක් ගැන. ඒ තමයි entanglement. අංශු දෙකකට හරිම mysterious විදියට connection එකක් තියාගන්න පුළුවන් combined superposition එක පැවතිලා. ඒ කියන්නේ එක අංශුවක් නිරීක්ෂණය කරලා අනිත් අංශුවේ state එක ගැන අපිට කියන්න පුළුවන්. අංශු දෙක කිලෝමීටර් ගාණක් ඈතින් තිබුණත් එක අංශුවක් නිරීක්ෂණය කරලා අනිත් අංශුවේ state එක ගැන කියන්න පුළුවන්. මෙන්න මේකට තමයි quantum entanglement කියලා කියන්නේ. තව පොඩි bonus fact එකක් කියන්න. හිතන්න මේ පද්ධතියේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එකක් spin up අනික spin down. හැබැයි අපි දන්නේ නැහැ මේ දෙකෙන් මොකක්ද spin up මොකක්ද spin down කියලා. එකක spin එක නිරීක්ෂණය කරාම අපිට අනිත් එක කියන්න පුළුවන්. මෙන්න මෙහෙම සිස්ටම් එකක් උදාහරණයට ගන්න. ඒ නිරීක්ෂණය කරොත් එතනදී සුපර්පොසිෂන් එක නැති වෙලා එක ස්ටේට් එකකට එන්නේ ඒ අංශුවේ විතරයි. බීගේ තාම කිසිම මෙෂර්මන්ට් එකක් කරපු නැති නිසා එයා තාම ඉන්නේ සුපර්පොසිෂන් එකක. ඒ පද්ධතිය විදිහට ගත්තොත් අපි දැන් එක මෙෂර්මන්ට් එකක් කරපු නිසා එයා තාම පද්ධතිය විදිහට ගත්තොත් සුපර්පොසිෂන් එක නෙමෙයි. හැබැයි ඒකේ ස්ටේට් එක මගින් බීගේ ස්ටේට් එක කියවෙනවනේ. ඉතින් තාමත් එක ස්ටේට් එකකට කොලැප්ස් වෙලා නැතුව සුපර්පොසිෂන් එකේ ඉන්න බීගේ අපි කොයි වෙලාවෙ හරි මෙෂර්මන්ට් එකක් කළොත් ලැබෙන රිසල්ට් එක අපි කලින් තියාම දන්නවා. kind of a prediction ද. ඔයාලා මොකද හිතන්නේ? අපි ආයෙමත් එමු කලින් අහපු ප්‍රශ්නෙට. ඉතින් මේ A, B වල ස්ටේට්ස් අපි නිරීක්ෂණය කරන්න කලින් ඉඳලම ඩිෆයින් වෙලා තිබුණා වෙන්න බැරිද? සුපර්පොසිෂන් එක නැතුව. එකකින් අනිත් එක ගැන කියවුණා කියලා සුපර්පොසිෂන් එක තිබුණාමයි කියලා කියන්නේ කොහොමද? මේක ඔප්පු කරන්න කරපු බෙල් ටෙස්ට් කියන එක්ස්පෙරිමන්ට් එක ගැන මම කියන්නම් ඊළඟ වීඩියෝ එකේ.